සුබ දවසක් මගේ යාළුවන්ට ආයිත් මගේ යාළුවන් ටික පරිස්සමෙන්නේ. ඉතින් අද අපි යාළුවොත් එක්ක කුරුල්ල ගියා බීච් එකේ නාන්න. දැන් මේ ගෙදර යන ගමන් මේ අන්න ඉතින් අපේ චතු දැන් වීල්ලක් අල්ලන්න යන්නේ ඩීටා කරගෙන. මේ අපි බලමු චතුගේ වීල් එක කොහොම ලස්සනද කියලා. හැබැයි මු වැඩ මු නියමටම ගහන වීල් එක. මේ අපි බලමු චතුගේ වැඩ කෑල්ල. එහෙනම් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. උස්සරණයි මගේ යාළුවෝ ඔක්කොම මාත් එක්ක රැඳී සිටින්න. මේ වීඩියෝ ඔක්කොම බලන්න සම්පූර්ණව බලන්න. මට දෙයක් කියන්න අමතකුණානේ. මගේ වීඩියෝ බලන්නේ මගේ යාළු පොඩි මල්ලිලා ඉන්න අවුරුදු 18 20 මල්ලිලා. මල්ලිලාට කියන්න තියෙන මල්ලිලා නිතරම පාරට අවධානය දීලා යන්න. මොකද වාහන අරහෙන් දාන මෙහෙන් දානවා බයිසිකල් කාර් මෙහෙන් දාන එන්න වීඩි. මම ඒකින්ද අපි සම්පූර්ණ අවධානය පාරට යොමු කරන්න ඕනේ. මේ ඉන්න පරිස්සමෙන් වගේ වදිමු. පුළුවන් තරම් මෙහෙම කරන්න. කඩේරේ ඉස්සර ගන්න, ඩබල් ඉරේ ඉස්සර ගන්න යන්න එපා. ඩිස්ටන්ස් තියාම යන්න පාර යනකොට තව අමවල් කියන්න තියන්නේ මේ පරිස්සමයන් ඉතින් මේ පරිස්සම පොඩි මේ වෙන්න තියෙනවා වෙනවා කොහොමත් මේ බලමුකෝ අපි යන්කෝ ඉස්සරහට එන ඉතින් ඒකනේ කියන්නේ. ඔන්න මගේ යාළුවෝ රේස් එකක් ඉල්ලවනේ. මම පොඩ්ඩක් අල්ලන්න දෙන්න බලන්න. යන්කෝ බයික් එකත් එක්ක පොඩ රේස් එකක්. මේ දෙයක් කියන්නම් රේස් ගියා වගේ නෙවෙයි. ඇත්තටම අපි මේ පාරේ අවදානම යන්නේ. ඒකින්ද රේස් යන්න ඕන නම් පොඩ්ඩක් යන්නම් බලන්න ඔයගොල්ලන්ට වෙන්නත් එක. මගේ අර මගේ විදියක් ඉල්ලුවානේ අයියේ පොඩ්ඩක් හයියෙන් යන්න කියලා. මම යන්නම් මම පාර ක්ලියර් නම් විතර මම හයියෙන් යන්නේ. ගිහලා බලමු එනම් පොඩි ආතරලයවත් එක්ක. හරිනේ මේ මගේ අපේ සහෝදරයත් එක්ක මම ඔය ගියේ. නිකන් අපේ පිට කවුරක්වත් නෙවෙයි. අපි නැත්තම් එහෙම රේස් යන්න හොඳ නැහැ කවුරු පාරේ. මේ මගේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තිබ්බනම් ගන්න. නොගන්න දෙයක් තිබ්බනම් ඒක විසි කරලා දාන්න. මට බයින්න කමෙන්ට් එකක් දාන්න යන්න ඉතින්. මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මගේ යාළුවෝ ටික පරිස්සමෙන් බයික් පදින්න. බුදුසරණයි ඔක්කොටම එහෙනම් යකඩ හුස්ම ආදරේ.